හයි ආයුබෝවන් ඔයාලට කොහොමද? අද ගෙදර ගන්න කිසිම දෙයක් නෑ. ගොඩක් ලොකුවට එළවලු ಜಾති ඉතිරි වෙලත් නෑ. ඉතින් මං හිතුවා අද ඉතිරි වෙලා තියෙන දේවල් ටික එකතු කරගෙන රස කෑමක් හදන්න. ඉතින් ඒකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. පහුගිය ටිකේ නිවුස් බැලුවොත් FB ආවත් හිත දුකින් පිරෙන දේවල් තමයි අපේ රටට වෙලා තිබුණේ. ඉතින් වීඩියෝ දාන්න තියා මුකුත්ම කරන්න හිතුනේ නැහැ. ඒත් අපි ආයෙ නැගිටින්න ඕනනේ. අපිට දේවල් වෙනවා තමයි. ඒත් ස්වභාවික ව්‍යසනයක්ද අපි විසින් කරගත්ත දෙයක්ද කියන එක අදාළ නැහැ. කාලය ගන්න, හිත හදාගන්න, ආයෙම වැඩ පටන් ගන්න. වැටුණු තැනින් නැගිටින්න. මම දන්නවා ඒක කියන තරම් ලේසි නෑ. ඒත් කරන්න කොතනින් හරි පටන් ගත්තොත් හෙමින් ආයෙම ගොඩ නැගින්න පුළුවන්නේ. අපේ පුංචි රටේ මිනිස්සු හරිම රත්තරන් හදවත් තියෙන මිනිස්සු. පුළුවන් විදියට අපේ අයට හයියක් වුණා. ඉතින් අපිට පුළුවන් ආයෙම නැගිටින්න. ඉස්සර ලංකාවේ ඉන්න කාලේ එතකොට ඉතින් අපි පොඩි මට මතකයි ගෙදර බඩු ඉවර වෙලා කන්න දෙයක් ගෙදර නැති වෙද්දි අපේ අම්මා ගෙදර තියෙන ඉතිරි වුණ ඔක්කොම ಜಾති එකතු කරලා හොඳට කෑලි මිරිස් ටිකකුත් දාලා රස බත් එකක් මේ විදිහට හදනවා. ඉතින් ඒ රස මට අදටත් මතකයි. මට ගෙදර ඉතිරි වෙලා තිබුණේ ලීක්ස් ගස් දෙක තුනකුයි තක්කාලි ලුණුයි විතරයි. ඉතින් ඒකින් තමයි මේ රස බත් එක හැදුවේ. මං මේකට රස චුට්ටක් වැඩි කරගන්න කනකොට මෙන්න මේ වගේ මිරිස් කරලකුත් වැදගත්තා. මොකද මම ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නිසා. ඒ වගේම කරවල කෑල්ලක් මෙහෙම තියාගෙන බත් ටිකක් කනකොට මේක නම් මාරම රසයි. මට ගෙදර ඉතිරි වෙලා තිබුණේ ලීක්ස් ටිකකුයි තක්කාලියි ලුණුයි විතරයි. ඉතින් කොච්චර දේවල් නැති වුණත් ඉතිරි වෙලා තියෙන දෙයින් ඔය දෙන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ආයෙ හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.